ඔයාලා කිව්වට විශ්වාස කරන්න දවස් 3ට මගේ කිලෝ එකක්ම අඩු වෙලා තියෙනවා. ඇත්තටම මට හිතා ගන්න බෑ මේ ඩයට් එකට මම ගොඩාක්ම හොඳ. හයි කොහමද ඔයාට? ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙච්ච කෙනෙක් නම් මම මගේ channel එකට ආව සාදරයෙන් පිළිගන්නවා. මගේ නම හේෂානි කවුමිනි. හරි එහෙනම් අපි පටන් ගමු. මම ඔයාලට කිව්වනේ මම මේ ඩෑට් චැලෙන්ජ් එකක් පටන් ගන්නවා කියලා කලින් වීඩියෝ එකේදී. ඒ වගේම මම 23 වෙනි සවුන්දා මේ ඩෑට් චැලෙන්ජ් එක පටන් ගත්තා. පටන් අරගෙන ළමයි මට දවස් 3යි ඩයට් එක කරන්න පුළුවන් වුණේ. ඇත්තටම මට අසනීප වුණා. හැබැයි අර මම කරපු සවුදාංගහරුවදා කියන දවස් 3ෙම මම හරියට මේ දවස් 3 කරා. කරලා ඉවරලා පටන් ගන්නකොට මගේ ඩයට් එක පටන් ගන්නකොට බර තිබ්බා 59 ග්‍රෑම් 500ක්. බදාදා උදේ බලනකොට බර තිබ්බා 58 ග්‍රෑම් 400ක්. ඒ කියන්නේ දවස් 3ට අපේ බර මගේ බර කිලෝ 1 ග්‍රෑම් 100ක් අඩු වෙලා තියෙනවා. ඇත්තටම ඩයට් එක හොඳයි. ඇත්තටම මේකේ ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යෙන්ම මේ ඩයට් චැලෙන්ජ් එක කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම කරලා බලන්න. දවස් 3ට ඉතින් මට ලොකු රිසල්ට් එකක් තිබ්බා. මම දවසට එක මීල් එකයි ගත්තේ. ඒක ඉතින් ඔයාලා දන්නවනේ මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතුරු දවස් 4 මට ඇත්තටම කරන්න බැරි වුණා ළමයි. සනීප නැති වුණා. මේ දවස්වල සාමාන්‍ය වෛරස් එකක් මම යනවා. ඔයාලට හැදිලා තියෙනවා නම් දන්නවා. ඒක ගොඩක් අමාරුයි. මේ තාමත් හොඳ නැහැ. මේ තාමත් බෙහෙත් බොන ගමන් ඉන්නේ. ඉතින් මේ ඔයාලට මගේ අර ප්‍රතිඵලය මට කියන්න ඕනේ හින්දා මම වීඩියෝ එකක් කරේ ඔයගලන්ට. ඒක ඉතින් කියන්න තියෙන්නේ ඔයාලත් මේ දවස්වල පොඩ්ඩක් පරිස්සමින් ඉන්න. මේ යන වෛරස් එක ගොඩක් අමාරුයි අපිට. ඉතින් මේ ඒක තමයි මට කියන්න ඕනේ ප්‍රධානතම කාරණේ. බරත් එක්ක බර අඩු කරනවා ගන්න එක වගේම අපි සෞඛ්‍ය සම්පන්නව නිරෝගීව ඉන්න ඕනේ. ඒ හින්දා මම ඒක ඔයාලා පොඩ්ඩක් දැනුවත් කරා. ඩයට් එක දවස් ගැන බදාදෙයින් පස්සේ මට කරගන්න බැරි වුණා මේ ඩයට් එක. හැබැයි මම 30 සවුන් ඉඳන් දැන් නම් ටිකක් මට හොඳයි. 30 සවුන් ඉඳන් මම ආයෙ සතියක් කරලා බලනවා. හරියටම දැන් මට මේක කරගන්න බැරි වුණා නේ දවස් 3යිනේ හරියටම කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ දවස් ටික මට කරගන්න බැරි වුණා මේ අසනීපෙත් එක්ක. ඉතින් මම කරලා අනිවාර්යයෙන්ම රිසල්ට් එකක් කියන්නම්. මේ දවස් ටික නම් මට හරියටම ඩයට් එකේම යන්න බැරි වුණා. ළමයි අසනීපෙත් එක්ක අර උණ එහෙම හැදුනාම අර කැම කන්නා පිරියේකට තිත්ත ගතිය ඒවා එනවනේ ඉතින් අපිට. ඉතින් ඒ හින්දා කරන් යන්න අමාරුයි. ඉතින් ඒ හින්දා මම සවුදා ඉඳන් ආයෙ කරනවා. කරලා මම අනිවාර්යයෙන්ම රිසල්ට් එක කියන්නම්. ඔයාලා මේ ඩයට් එකක් කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න. රිසල්ට් එක ඇත්තටම හොඳයි. දවස් 3කට මගේ කිලෝ එක අඩු වුණා කියලා කියන්නේ ඉතින් බලන්නකො ලොකු කිලෝ එකක් ගැන සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් අඩු වෙලා තියෙන දවස් 3කට. ඉතින් ඔයාලත් කරලා බලන්න අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. මේ ඩයට් එකේ ප්‍රතිඵල නැත්තේ නැහැ. මං ඉතින් අර කලින් වගේ ඔයා ඩයට් එකක් අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මේක දැන් ඔයා මගේ මේ බලන පළවෙනි වීඩියෝ එක නම් ඔයාලා මේක පාටම මේ ඩයට් චැලෙන්ජ් එකකට ඩයට් එකකට හරි චැලෙන්ජ් එකකට හරි යන්න එපා. ඔයාලා සාමාන්‍යයෙන් අර කන ප්‍රමාණය කන ප්‍රමාණයෙන් කෑම අඩු කරන්න. මගේ අර පළවෙනි වීඩියෝ එකේ මං දාලා තියෙනවා කන්නේ කොහොමද කියලා. දැනුත් මං කියන්නම්. සාමාන්‍යයෙන් බත් ලොකු බත් එකක් කන්න කෙනෙක් නම් ඔයා කන බත් ප්‍රමාණය බෙදාගෙන බත් එකෙන් භාගයක් අයින් කරා. ඒ අයින් කරන භාගෙට ගෙදර උයලා තියෙන්නේ එළවලු වර්ග බෙදා ගන්න. අනිවාර්යයෙන්ම මැල්ලුම් ගන්න. මැල්ලුම් කෑවහම අපිට අර බඩගිනි එන්නේ නැහැ. මේ කියන්නේ අපිටත් හොඳයිනේ. කියන්නේ කොණ්ඩේ යන ප්‍රශ්නේම මේවා තියෙනවා නම් ඒවා ගොඩක් හොඳයි. මැල්ලුම් ගොඩක් බත් එකට එකතු කර ගන්න, බිත්තරයත් එකතු කර ගන්න, මස් මාළු මොන හරි ගෙදර වෙලා තියෙනවා නම් ඒ දේවල් එකතු කර ගන්න. අර අයින් කරපු බාගෙට අපි බෙදා ගන්න ඕනි එළවලු බෙදා ගන්න. ඒ දේවල් කන්න. අනිවාර්යෙන් දවසට වතුර ලීටර 3ක් බොන්න. ව්‍යායාම කරන්න. මම නම් කියන්නේ කාඩියෝ එක්සර්සයිස් කරන්න. කාඩියෝ වලට අපේ ඇඟ මාර විදිහට අඩු වෙනවා බලන් ඉද්දි. ඔයාලා බිෆෝ ආෆ්ටර් ෆොටෝ එකක් අරන් තියාගන්න. බර අඩු වෙනවා මාර විදිහට. මගේ නම් බර අඩු වෙන්නේ මුලින්ම මූණ මගේ ගොඩක් මහත් වෙච්ච ගමන් මූණ තමයි පිම්බෙන්නේ. දැන් මූණ ටික බහැලා තියෙන්නේ. මූණ මේ ෂේප් එක ටික එනවා. මේ හරියෙන් එහෙම. ඉතින් මේ මූණෙන් තමයි මගේ නම් බර ටික කියන මූණත් එක්ක අඩු වෙනවා බර බහිනකොට. ඉතින් ඒ හින්දා ඔයාලා බිෆෝ ආෆ්ටර් ෆොටෝ එකක් අරන් තියාගන්න. ඉතින් ඒ විදිහට කරන්න. මම කරපු චැලෙන්ජ් එකේ දවස් 3ක ප්‍රතිඵලය තමයි ඔයාලට මම මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. දැන් මම ආයෙ සවුද ඉඳන් හරියටම
කරනවා. දැන් මට ටිකක් හොඳයි. මේ දවස් ටිකේ මට ව්‍යායාම කරෙත් නෑ. අර දවස් තුනේ නම් ව්‍යායාම කරා. මේ සවුන්දයි අඟහරුවාද කරන්නේ නෑ. ආයි බදාදා දවසක් ඊට දවසක් තමයි මම ව්‍යායාම කරේ. ඉතින් මේ ඔයාලට පුළුවන් නම් එහෙම කරන්න. දවසක් ගානේ කරන්න පුළුවන් නම් දවස ගානේ කරන්න. ප්‍රතිඵල දිනනවා. ඉතින් මේ ඒක තමයි මම ඔයාලට දැනුවත් කරන්න ආවේ. මගේ මොන හරි තියෙනවා නම් ඔයාලට දැනගන්න මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා ඔයගොල්ලන්ට. මගේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන්න කැමති නම් මාව subscribe කරලා like එකක් දාන්න. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා challenge වලට එකතු වෙන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. දැන් මම සවුද පටන් ගන්නවා කිව්වනේ. දැන් මේ වීඩියෝ එක අද බලනවා නම් ඉතින් සවුදා මාත් කරන ගමන් මාත් එක්ක පටන් ගන්න. මේ වගේම මම දවස් දැන් ඩයට් එක කරලා බදාදට අප්ඩේට් එකක් අරන් එන්නම්. ආයි දවස් 4කින් හරි 3කින් හරි මං අරන් ඉන්න. ඊළඟ පාර මේ මං හිතුවා මගේ කෑම ප්ලේට් එකේ දවස් 2-3ක වීඩියෝ මං ගත්තා. ඒ දවස් 3ේම මේ මම ගත්තු කෑම මේ මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට මං ඒකක් දාන්න. එතකොට මගේ බර පටන් ගන්නකොට බරයි ඩයට් එක බදාදා මේ ඩයට් එක මං ආයේ මේව කරේ. එතකොට බදාදා මේ බරයි දාන්නම්. එතකොට ඔයාලා සාක්ෂිත් එක බලා ගන්න පුළුවන්. මම බොරුවක් කියනවා. නැත්නම් උන්ට දැන් මම මේ බොරු කියලා මම මේ කනවා එහෙම ඔයාලට බොරුවක් කියන එහෙම නැහැ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම වීඩියෝ එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් අන්තිමට. ඉතින් ඔයාලා මාත් එක්ක එකතු වෙන්න අපි බලමු මට කොච්චරක් දැන් මාර්තු 31කට තව දවස් පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ මාසේ බලමු මගේ මේ මාසෙටම දවස් 31කට මගේ බර මම කොච්චරක් අඩු කරගත්තද කියලා. අනිවාර්යයෙන් මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම හිතනවා ඔයාලා හැමෝටම ලස්සන ෆිගර් එකක් ගන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ඩයට් එකත් එක්ක යන්න, චීට් කරන්න එපා, පෙඩ්‍රස ගන්නත් එපා. එහෙනම් මේ යන වෛරස් එකෙන් ඔයාලා පරිස්සමින් ඉන්න. මේක හැදුනත් ගොඩාක් අමාරුයි. එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මාර්තු 23 සඳුදා උදේ බලනකොට මගේ බර තිබ්බා 59 ග්‍රෑම් 500ක්. මේ මාර්තු 24 එතකොට 59 ග්‍රෑම් 300යි. මේ ඇවිල්ලා බදාදා අන්තිම දවස මාර්තු 25 උදේ බලනකොට 58 ග්‍රෑම් 400ක් වෙලා තිබ්බා. ඒ කියන්නේ කිලෝ එකක් වගේ දවස් 3ට අඩු වෙලා තියෙනවා මගේ බර. මේ මගේ සඳුදා ගත්තු කෑම එක. මේ අඟහරුවාදා. මේ බදාදා මං ඔයාලට කිව්වනේ ඔයාලා මැල්ලුම් ගොඩක් කන්න, වතුර ගොඩක් බොන්න, හරියටම කරන්න, චීට් කරන්න නැතුව දවස් 3ට මගේ කිලෝ එකක් අඩු වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාටත් පුළුවන් මට පුළුවන් කියන්නේ. එහෙනම් මොන හරි අඩුපාඩු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න.